කෝල් ගන්න පුළුවන් අයියා ගාවනේ ෆෝන් එක තිබ්බේ. අයියා ගාවනේ ළමයා ෆෝන් එක තියුනේ. ඉතින් මම ඔයාලට ඉදත් කිව්ව කෝල් ගන්න එපා කියලා මං කෝල් ගන්නකම්. අයියාගේ මන්නේ පිටි කන්නේ. නේද? දැන් මම අම්මත් එක්ක පාටි එකට ආවා. පාටි එකට? ඔව් අම්මත් එක්ක නින්ද ෆෝන් එක දුන්නා හවසට අයියා ෆෝන් එක ගන්නවා. කොහෙද පාටි? පාටිය නම් හික්කඩුවේ. හික්කඩුවේ? ඔව් අයියේ. මොකද පාටිය? අපි අක්ක කෙනෙක් බඳිනවා. එහෙනම් වෙන්නේ. ඔව් ඉතින් ඒකනේ පාටියට ආවා කිව්වේ අම්මත් එක්ක. කොහෙද මේ ආරාධනායකේ. ආරාධනායකේ? ඔව්. මායි අම්මයි විතරයි ආවේ. හෝටල් එකේනේ. ගොඩක් කට්ටියට එන්න බෑනේ හෝටල් එකට. ඉතින් මං ඔයාලට කිව්වනේ අමතක වෙලා නෙමේ කෝල් එකක් මං ගත්තොත් ඇරෙන්න කෝල් ගන්න එපා මොකද අයියා ඇවිල්ලා ඉන්නේ. අයියා මගේ ෆෝන් එක දෙන්නේ නැහනේ මට. පන්ති කරන වෙලාවට දැන් ළඟට වෙලා ඉන්නවා. අයියා රස්සාව යන්නේ. රස්සාව යනවා ලබන සතියේ. දැන් කොහොමද දැන් යන්නේ රස්සාවේ? නෑනේ ඉතින් අර පාටි තිබ්බින්ද ගියේ නැහැ. මොනවද? ඔය හිතුවේ මම බොනවයි කියලා. ඒ අනිත් කෙල්ලෝ ගන්නට නම් දාන්න එපා මාව. හරි. බොන කෙල්ලෝ 1000ක් ඉස්සරහ නොබෙන කෙල්ලෝ කොච්චර වටිනවද අයියේ? ඔව් ඒක ඇත්තනේ. ඕගොල්ලෝතර කියන්නේ බොන කෙල්ලෝ 1000ක් ඉස්සරහ නොබෙන කොල්ල වීරයයි කියලා. ඒ වගේ බොන කෙල්ලෝ 1000ක් ඉස්සරහ නොබෙන මං වීරයෙක් නේද? ඔව් නේද? ඒකනේ. ඔය හැමදාම කතා කරන විතරයි මම බලන්නේ නැහනේ. බලන්නේ ඉතින් කොහෙද ඉතින් බලන්නේ කියන්නේ මේ ඉතින් අනේ ඔය නෝනේ අයියා මරලායි වාර මේක අහන්නකො ඉතින් එන්න කියන වෙලාවට එනෝකෝ මොකක් හරි වැඩක් කියාවේ එන්න කිව්වහම මේ ආලේ පුළුවන් මම වල කෝල් එකක් දෙන්න තව ටිකකින් මම බාත් รู ම් එකට යනවා කියලා අම්මට කියලා බොරුවා බයි උම්මා උස්තරණයි